මේ ඉදි කරපු චෛත්‍ය රාජානන් වහන්සේ. මේ චෛත්‍ය රාජානන් වහන්සේ 2016 වර්ෂයේ තමයි මම හැදුවේ. හදලා මේ චේතිකරේ මේ වහලයකුත් හදලා තැන්පත් කරන්න මේ ධාතුන් වහන්සේලා ශ්‍රීපාද අලවිය ස්වාමීන් වහන්සේ කෙරෙහින් හිතවත් මහත්යෙක් විසින් මට ලබා දුන්න ධාතුන් වහන්සේලා 14 නම. ඒ අමතරව මේ ස්ථානේ මට දැනගත් ආකාරයෙන් ධාතු පූජාව පවත්වලා 7 දවසක් සල්මලක් කරඬුවක් මත් තබලා ඒ සල්මලට ඒ කරඬුවට බුද්ධ පූජාව පවත්වලා 7 දවසක් අවසාන මොහොතේ තැන්පත් කරන්න විනාඩි ගානකට ප්‍රථමයෙන් කේස ධාතුන් වහන්සේ නමක් වැඩලා හිටියා. ඒ කත ඇතුළත් කරලා තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරේ. මේ 2016 වර්ෂයේම රෝපණය කළ බෝධි රාජානන් වහන්සේ තමයි මේ තියෙන්නේ. දඹදෙණිය රාජමහා විහාරයෙන් මේ ස්ථානෙට මේ අංකුරයක් රැගෙන ඉදින් මේ රෝපණය කරපු මේ බෝධි රාජානන් වහන්සේ තමයි මේ තියෙන්නේ. මේ බෝධි රාජානන් වහන්සේ අදාළ විහාරේ මේ තියෙන්නේ මේ 2000 අවුරුද්දේදී මේ ගමේ මේ රාලහාමිගේ මෑණියන් විසින් මේ ස්ථානෙට මේ සාදරණීයව පරිත්‍යාග කරන මේ විහාරස්ථානේ මේකේ දැනටත් බුද්ධ පූජා පවත්වනවා. තුන් වේලටම දැහැත් ගිලන්පත මේ බුද්ධ පූජා පවත්වන ස්ථාන තමයි මේ දැනටත් මේ තියෙන්නේ. මේ ගාසන් මේ නාගාසන එතකොට මේ ස්ථානයේ තියෙන මේ සියලුම මේ රිටි ගහ පුරාණ ගස් කිසිම ගහකට වැලකට හානියක් නොකර මේ ස්ථානේ මේ ඉදි කරලා තියෙන්නේ. දැනටත් කිසිම ආකාරයෙන් මේ ගස් කොළන් කපන්නේ නැතුව මේ පුරාණ වැල් දැනටත් මේ ස්ථානේ මේ නාගයා අපි දකින්න ඇවිල්ලා එන වෙලාව දැකලා තියෙනවා. මේ ගමේ ඉන්න දෙවියන් දැකලා තියෙනවා. මේ තියෙන්නේ මේ පුරාණම තිබිච්ච වෙලක් තමයි මේ ස්ථානේ මේ දැනටත් තියෙන්නේ. මම බාර ගන්නකොට මේ ඉඹුල් මෙතන විශාල ඉඹුල් වෘක්ෂයක් තිබුණා. මම 99 අවුරුද්දේ බාරගත්තේ මේ දේවාලේ. බාර ගන්නකොට මේක එක අත්තයි තිබුණේ. ඒ අත්ත කඩාන වැටුණාට පස්සේ මේ ඉඹුල් කොටේ අවුරුදු ගාණක් තිබුණා තමයි බිමට වැටුනේ. ඒ බිමට වැටුණාට පස්සේ දිරුවාට පස්සේ මම මෙතන ඇටේරියා ගහක් ඇදුවා. ඒ ඇටේරියා ගහ මැරිලා ආපු මේ අංකුරය තමයි මේ ඉඹුල් ගහ. මේක අවුරුදු ගාණක් පරණ ඉඹුල් ගහක්. ඒකෙන් ආපු මේ අංකුරයක් තමයි මේ ඉඹුල් ගහ. මේ දේවාලිගාවේ පරණම ස්ථාන තමයි මේ ඉඹුල් ගහේ තමයි හලඹ වැඩියා කියලා ඉතින් ගමේ මිනිස්සුගේ ජන විවාහාරය පවතිනවා. සද්දයක් ආවා කියලා ඉස්සර මේ ඉඹුල් ගහ තමයි. මේ පරණම දේවමාලිගාව මේ පරණ දේවමාලිගාවේ මේ මම තමයි මේ ටයිල් එහෙම ඇල්ලුවේ. මේ පරණ තිබිච්ච ප්‍රතිමාවක් මේකත් මම හදපු එකක් අවුරුදු 2000 අවුරුද්දේදී. මේක 2016 මේ හදලා තැන්පත් කරලා තියෙන පිළිමේ. මේ යට තියෙන අර කොරස් දෙකේ තමයි ආභරණ නාන මොකද ඒක මම එනකොටම තිබිච්ච ඒවා. අර ඒ තියෙන පොල් තෙල් අවුරුදු 100කට වඩා පරණ පොල් තෙල්. එතකොට මේ දේවාලෙට මේ තියෙන ආභරණ හෙප්පු මේ තියෙන පරණ ආභරණ හෙප්පු. එතකොට මේකේ තියෙන මේ පුරාණ තෙල් වර්ග මේ ආභරණ හෙප්පු මේවට කියන්නේ අහුපත් පරණ අහුපත්. එතකොට මේ ඇතුලේ තියෙනවා මේ කරුණුත් වෙනලා තියෙනවා මේ යකුන්ට ගහපු යබ්බාන. මේ යබ්බාන කියන්නේ මේ ස්ථානේ මේ හිත කාලෙදී මේ ස්ථානේ මේ ගමේ පිරිමි ළමයි හදන්න බැරුව මේ පිරිමි ළමයි මරාණ කන යක්කු ඉඳලා තියෙනවා කියලා මේ ගමේ ඉතින් ගිහිල්ලා දරිමුණ දෙවියන්ට බාර වුණාට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මේ කම්බ කනුව කියලා කනුවක් එහා පැත්තේ තිබිලා මේ කම්බ කනුවේ හිටු යකා බැඳලා මේ යබ්බානෙන් ගහලා නාකල කොටෙන් පස් හදලා කුඩා ඔය ඉඳලා මේ මලුව කොට කරලා මේ දේවාලය හැදුවා කියලා තමයි කියන්නේ. මේ පුරාණ මේ අබ්බාන මම කලිනුත් වෙනලා තියෙනවා. එතකොට මේ අහුපත් මේ තියෙන පරණ අං ආභරණ. මේ අං පත්තින් දෙයන්ගේ තියෙන පීඩාවක් තමයි මේ පොල් කෙලි, මේ අං කෙලිය. මේ අං දිනපු අං. මේක මේ නාමුලක්. මේක මේ ඇටේරියා හරි මොකක් හරි මුලක්. මේක මේ නාලියෙන් හදපු මේ ස්ථානේ මේ නාමුලක්. මේ දිනපු අංග තමයි මේ දේවාලේ තැන්පත් කරලා මේ පුරාණෙම. එතකොට මේකේ තව තියෙන මේ මම ඉතින් හිඳපු තෙල් වර්ග මම ඉතින් හිඳපු තෙල් වර්ග මේ හෙප්පුවේ තියෙන්නේ මේක තියෙන රාජ තරංගණී
මේ හිප්පුවේ තියෙනවා මේ හිනරාජ තෙල් හිදෙන වෙලාවේ මේ හිනරාජ තෙල් 2000 අනංගල වගේ ඉතින් මේ හිනරාජ කල්කේ මේ මණ්ඩි තාම අවුරුදු ගානක් වෙලත් පුසක්වත් අරන මේ සුවඳ ගන්නවා දැනට මේ වටේට ඇදපු තෙල් හිඳින් ඇදපු කන්‍යා නූල තාම මම පරිස්සමට අරන් තියලා තියෙනවා මේක ඒ තරම් බල සම්පන්නයි දැනට උනත් දෝෂයක් තියෙන කෙනෙකුට බැන්දොත් ඉවලේ මහනවා ලෙඩ රෝග මේ කන්‍යා නූල මේ හින කල්කේ මේ තව මේ තෙල් වර්ග තියෙනවා නවග්‍රහ තෙල් විසුමුනි රාජ තෙල් අංගන් රාජි මේ වගේ තෙල් වර්ග තියෙනවා මේ අත භාගී මේ 2016 මේ පැත්තේ විසුම් දෙවියන්ටත් මේ පැත්ත කතරගම දෙවියන්ටත් දේවාල දෙකක් හදලා මේ ස්ථානයක තැන්පත් කළා මේ පිළිම ගෙනල්ලා මේ තියෙන මේ ඝන දෙවියන්ට මම මේ ළමයින්ටම වදින්න මේ ඝන දෙවියන්ටම හදන්න මේ ගල් පිළිමයක් තැන්පත් කරලා මේ දේවාලේ හදලා දීලා තියෙනවා ඕනම වෙලාවක කෙනෙකුට ඇවිල්ලා මේ ස්ථානේ පොදු පූජා පවත්ව ගන්න මේ නිරාවරණය වෙන්න විදිහට හදලා තියෙන්නේ මම මහ දේවාලේ විතරයි වහලා තියෙන්නේ මේ නවග්‍රහ දේවාලේ මේ පළාතෙම තියෙන එකම නවග්‍රහ දේවාලේ තමයි මේ නවග්‍රහ දේවාලේ මේ පළාතේ කොළඹට එහෙම නැත්නම් මුන්නේසරමට ඒ වගේ පළාතකට යන්න ඕනේ මේ නවග්‍රහ දේවාලයක් දකින්න මේ නවග්‍රහ දේවාලේ තමයි මේ තියෙන්නේ නවග්‍රහ දේවියන්ගේ මේ ගල් පිළිම 9ක් හරියට දිසාගත කරලා මේ මැද සූර්යදිවි රාජෝත්තමයන්න් වහන්සේට වෙන් කරලා අනිත් 10 අට දෙනාට පැත්තේ තෝල මේ විදිහට මේ පිළිවෙලට දිසාගත කරලා හදලා තියෙන්නේ ඒ නවග්‍රහ දේවාලේ තෝලම කෙනෙකුට ඕනම වෙලාවක වැඳ ගන්න මේ විවෘතවමයි තියෙන්නේ මේ 2016 අවුරුද්දෙම මේ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදි කරන වෙලාවෙම ඒ ශිල්පියා විසින්ම නිර්මාණය කරපු සිද්ධ ශූන්‍යං ගම්බාර දෙවියන්ගේ දේව මාලිගාවේ මේ පිළිම වහන්සේ මේ දේවාලේ තමයි මේ තියෙන්නේ මේ කටයුතු කරන ස්ථානේ මේ තියෙන මේ ස්ථානේ මේ අතර දෙකකට එකමාරට මේ ඉදි කරපු මේ බහිරව දේවාලේ මේ පොළොව යට අඩි 3ක් යට තමයි මේ ඉදි කරලා තියෙන්නේ මේ තියෙන අබේගිරියේ මේ සංඝපත්න රූපේ මේ ලෑල්ලකින් කපපු එක මේ තියෙන නාග බහිරව දෙවියෝ මේ පත්ම මේ සංඝ බහිරව රූප මේ තියෙන පත්තු කරන ගල්පාන මේ බහිරව දේවාලේ බහිරව පූජා සාමාන්‍ය විදියට පවත්වනවා නැත්නම් ගෙවල් වලට කියලා තමයි බහිරව පූජා පවත්වන්නේ බහිරව දේවාල ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඉදිරි විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා මේ ස්ථානේ මේ තියෙන බහිරව දේවාල මේ කිසිම මේ ස්වභාවික ලෝහ වර්ග ඒ වගේ જાති තමයි මේ ස්ථානට පාවිච්චි කරලා තියෙන්නේ මේ බහිරව දේවාලෙට මේ තියෙන ඊශ්වර දෙවියන්ට ඝන දෙවියන්ට කාලමේනියන්ට ඒ පහම්පත්තු කරන ස්ථානේ මේ දේවාලේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන මේ ආරක්ෂා යන්ත්‍ර ඒ වගේ සියලුම යන්ත්‍ර මන්ත්‍ර කටයුතු මේ ස්ථානේ තමයි කරන්නේ මේ ස්ථානේ තමයි ඒවා සියලුම දේවල් හදන්නේ යන්ත්‍ර නූල් ඒ වගේ ආරක්ෂා කටයුතු මේ තියෙන මේ දේවාලේ මේ ස්ථානේ මේ තියෙන මේ ස්ථානේ තියෙන කඩවර දේවාලේ ඒක 2016 අවුරුද්දේ තමයි හදලා තියෙන්නේ මම කඩවර පූජා පවත්වන්න පුළුවන් ඒතර මේ දේවාලේ මේ මම නැතත් බෝධි පූජා පවත්ව ගන්න බාරහාර උප කරගන්න සාමාන්‍ය කටයුතු කරගන්න ඕනම කෙනෙකුට නිරාවරණය වෙලා තියෙනවා කිසිම ආකාරයකින් බාධාවක් කරදරයක් නැහැ සියලුම දේවල් පහසුකම් සැලසලා තියෙනවා මේ ස්ථාන ප්‍රවල ඕන කෙනෙකුට බෝධි පූජාවක් ඕනම රැයක ඕනම වෙලාවක තනියම තියාගන්න පුළුවන් වාතාවරණයක් මම සකස් කරලා දීලා මේ ස්ථානේ
මේ මුතුගොල දඹදෙණිය කුරුණෑගල මීගමුව මාර්ගයේ දඹදෙණිය පහු කරලා මුතුගොල කනිෂ්ඨ විද්‍යාල පාරේ තමයි මේ දේවාලය පිහිටලා තියෙන්නේ. මේ තියෙන මේ ස්ථානයේ තියෙන මේ විශාල ගස් නාගස් මේ විශාල ගහ රිටි ගහ කියලා තමයි හඳුන්වන්නේ. මේ දේවාලේ මට 1999 වර්ෂයේදී මේ ගමේ හිටපු එලියස් කපු මහත්තයා කියන මේ මහත්මයාගෙන් තමයි මට අයිති වුණේ. ඒ කපු මහත්මයා තමයි මට මේ දේවාලේ බාර දුන්නේ. ඒකම මේක තිබුණේ මේ දේව මාලිගාව විතරයි. ඒකවල වර්ෂයකට වරක් තමයි මංගල්‍ය පවත්වලා මේ කටයුතු කරේ. මම බාර අරගෙන මේ කපු මහත්තයාට පින් සිද්ධ වෙන්න මට බාර දීපු හින්දා මේ සියලු දේවල් ඉදි කරලා මේ ස්ථානයේ කිසිම ආකාරයකින් මේ ගස් වැල් වලට කරදරයක් බාධකයක් විදිහට නොවන විදිහට පරිසරයේ ආරක්ෂා වෙන විදිහට මේ දේව මාලිගාව මේ පුරාණ දේවාලයට අදාළ වෙන සියලුම අංග උපාංග මේ කටයුතු වලට අවශ්‍ය පහසුකම් සැලසලා තියෙනවා. ඕනම කෙනෙකුට මේ ස්ථානේ මම නැතත් ඇවිල්ලා බෝධි පූජාවක් තියාගන්න, නවග්‍රහ දෙවියන්ට පහනක් පත්තු කරගන්න, මේ සියලුම දේවල් මේ පුළුවන් හැටියට මේ ජල පහසුකම් ඒ වගේම විදුලිය සියලුම දේවල් පහසුකම් සැලසලා තියෙනවා. ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒ කටයුතු කරගන්න පුළුවන්.